කුෂෝකයනදල්ලේ අයියා මල්ලේ මල්ලේ දුක ශෝකය දන්නේ කවුද අඬවන්නේ කාටද දුක කාටද ශෝකය අපිට බඩු නෑ පොළොව දුක ශෝකය දන්නේ කවුද දුක සෝක කාටද දුක සෝකේ තියනවාද ප්‍රශ්න තියනවාද නෑනේ සොට පුළුවන් සලි කකුල හිට එක අඩෝ මම ඉන්නඩු අන්න බලාගන්න බඩු වැඩද අඩෝ බඩු බලාගන්න ඔන්න වැඩේ දුක බලාගන්න වැඩේ ලයි බුල්ලෝ සලි කකුල ඉන්න බුල්ලෝ කවුද හිසලේ අඩා තෝ දන්නද නම් මං ගැන කවුරුද කෑනම් බිව්වනම් අනුන් රෙද්දල්ලන්නතු පාට වරෙන් ප්‍රශ්න නෑනේ වර මං අනුන්ගේ දේවල් නෙවෙයි ආන්නේ මං ආන්නේ කාගේවත් දේවල් ගැන විතරයි රයිට් අනුන්ගේ දේවල් අපිට වැඩක් නෑ කාගේවත් දෙයක් ගැන ආපන් අනුන්ගේ දේවල් ආන්න දුක ශෝකය අද දුක ශෝකය ඉදුම් කොටුවත් ඌරු කාලද දන්නේ මද්දු බණ්ඩ තාමනම් පේන්ඩ නෑ ඒකයි වහාට ලොකු බණ්ඩ ආවරකෝ ආවාරයන්ට කවුදට කවුදට මයහෙන දණ්ඩු වැටකුත් ගාලනේ ලොකු බණ්ඩා පරස්සමට වාවර දණ්ඩ ඒ දණ්ඩ වඩ පඩු වැට පය සෞදරය පයිපුරලෙන් ලබාගෙනයි බඩු පඩු තමයි රටේ පයිබුරලෙන් අද බලපං අයියක වැට ලොකු බණ්ඩගේ වැට බලපං අයිද ලොකු බණ්ඩට වැටවල් පැනෙලා ඔන්න එක්ස්පිරියන්ස් ඔන්න එක්ස්පිරියන්ස් ඉස්සර තිබ්බා දැනුත් රයිට් ලොකු බණ්ඩා අරේ හිම් බණ්ඩ දැක් මේ වදකි ජීවිතේ කිරිපැණි මද්දු බණ්ඩ නෑ පැලේ කාලේ නිස්කාරණයක වණ්ඩ වෙනවාඩා ලොකු බණ්ඩා ලොකු බණ්ඩා සද්ද වද්ද තියාගන්න දෙකද නඩද මද්දු බණ්ඩ බඩු බණ්ඩා පැලේ නෑ බඩු කොල්ල ඉඳගත්තන ඇඩේ මද්දු බණ්ඩ පැලේ ලැතිවුණාට අනිවාරෙන් මුට්ටිය තිීලා තින කොයරි හිටම ඔයා ගන්නවා බුද්ධාට පම ඔයා ගන්නවා වඩු තියෙනවා බඩු තියෙන බඩු තියෙන අඩ ලොකු බණ්ඩා අන්නඩාරක මද්දු බණ්ඩත් වෙනවාගේ ඌර කෙලියවාගේ වැට පැනගෙන බඩ්ඩු වෙනවා කිවන බඩ්ඩුන් එකන්නම එන්නේ බෝතල් දෙකක්කුත් ඉනේ ගානතය බඩු කැල්ලෙන්න අන්නඩා බලාගන්න ඔන්න පුතායනවා ඔන්න බඩු කැල්ල යන්න බඩු එනඩු ඔබේ මේ ජීවිතේ මල්ලී ඉසිවාසියක් නෑ
කොහොමදී නැත්තං අතේ සල්ලි සබේ වුණාද මේ කරන්නේ බැරදින්න ඉන්නේ ආවේ ඇයි තොපි ආවේ අද අපි ආවේ රාමුට්ටේ වීලා තිබ්බොත් පුතෝ තාරපාරේ කළුගල් කෑවා වගේ තියේ ආය පුතෝ අඩෝ කණ්ඩ පෙන්නාන ඉඳගනින් ප්‍රශ්න එපා මෙමයි ඉඳ මටදිය ඉද අට ඉඳගන්න බඩ්ඩු වැටනට අදේ ටොපි කොහෙද ඒවා සුපි කොහෙද ගියේ බලන් ගාවේ මේ මං අරුන්ගේ රෙද්දවල් හොයන්නේ එපා බං මේ පෙස් කරලා මේ මාර වැඩේ ඔයි මේ අරකි අදත් එක ගිරරු උඹ ඇස් දෙකම දැක්කද බං අදා කෑවනම් බිව්වනම් තමන්ගේ වැඩක් පාඩිට බම්බ මොකද අනුන්ගේ රෙද්දල් වැඩ නෑනේ ඉස්සේ මට විශ්වාසවන්ත කෙනෙක් කිව්වේ ඇස් දෙකෙන්ම දැක්කලු හරිද මේ එහෙම නෙමෙයි අරුවත් අද පොලිසියෙන් ඇවිල්ලා ගෙදර චෙක් කළාලු ඇත්ත කියන්නේ ලොකුවන්න මේක මේ බොරු නෙමෙයි බං උඹට තේරෙනවද මොනවද කියන්නේ කියලා ආඩා මේ ඇත්ත වේ ඒක එම්බන්ද මට තේරෙන්නේ නැහැ මොන මොකලද කියලා අහලා බලන්න මොනාට අරුවත් පොලිසියෙන් චෙක් කළාලු බං අද ඇවිල්ලා වැඩක් නෑනේ තට වැඩ තියනද නෑනේ එන්න අරුත් එහෙමලු බං බෙට වැඩක් නෑනේ බං වැඩක් නෑ අරු එහෙමලු මොකටද අඩු කණ්ඩ බණ්ඩාන අඩු බොණ්ඩ රාතින දීලා පාඩු යන්න තේරෙනවද මේ අනුන්ගේ රෙද්දවල් අපිට වැඩක් නෑ අනුන්ගේ රෙද්දවල් හොයන්න එපා අඩු කාගේ රිද්දල් වෙන්නද තමන්ගේ දෙයක් හොයන්න ඉඳපල්ලා තේරෙනවද අඩු කාගේ දෙවල් වලට අපිට වැඩකුත් නෑ උඹට වැඩකුත් නෑ ඒකින්ද කාගේ රිද්දල් වෙන්නද අඩු ලස්සන ඉඳපල්ලා කාගේ රිද්දල් වෙන්න එපා තේරෙනවද අඩු කාගේ රිද්දල් වෙන්නද අපි ලස්සනට අපි ජීවත් වෙන්න ඕනේ කාගේ රිද්දල් වැඩක් නෑ අපිට අනුන්ගේ රෙද්දවල් අපිට වැඩක් නැහැ. අරකී අතන ගියා, මේකා මෙතන ගියා, අර කාලේ ගියා, මේකා මේ අපිට ඇයි අනුන්ගේ දේවල්? ඒ නිසා අපිට අපේ චරිතසාතිකේ අපි ලියාගෙන උඹලට එක කියන්නේ. අනුන්ට ගිනි දෙන්න කතාන්තර හදන්න රෙද්දවල් හොයන්න යන්න එපා. වැඩක් නැහැ. අපි උඹලා ඔක්කොම ටික එකට චරිතසාතිකේ ලියාගෙන අපි අපේ පාටුවේ අපි ජීවත් වෙමු. ඒක ලස්සනයි. පස්සේ